මේ කන්ඩිෂන් කරන්න ඇවිල්ලා වැගනාර් 50S එකක්. ඒතකොට මේකේ අපි උඩ කොටස් ටික සම්පූර්ණයෙන්ම ගලවනවා. ඉන්ටේක් එක අනිවාර්යෙන් ගලවන්න ඕනේ ටියුන් අප් එකක් කරද්දි. බලන්න මේ ඉන්ටේක් එක ගැලුවට පස්සේ තියෙන කාබන් ටික චේම්බර් එක ඇතුලේ. මේ විදිහට තියෙන කාබන් ටික සම්පූර්ණයෙන්ම සුද්ධ කරන්න ඕනේ. ටෝටල් බොඩි එකේ තියෙන කාබන් ටික සුද්ධ කරන්න ඕනේ. ඒතකොට මේ ප්ලග් වල ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මේක අපි ප්ලග් මැෂින් එකට දාලා බලපුවම ප්ලග් වල සාමාන්‍යයෙන් තව ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වෙ තිබ්බා. ඉන්ජෙක්ටර් ප්‍රශ්න නම් ගොඩක් එන්නෙම නැහැ. මට නම් අහුවෙලාම නැහැ. එතකොට මෙන්න මේ වැදගත්ම කාරණාව මෙන්න මේ චේම්බර් එක ඇතුලේ තියෙන කාබන් ටික. හැම වීඩියෝ එකකම මම කියනවා වගේ මේ කාබන් ටික සම්පූර්ණ ක්ලියර් වෙන්න ඕනේ. මොකද ඔය කාබන් උඩට තමයි තෙල් ස්ප්‍රේ වෙන්නේ. ඒතකොට කාබන් උඩට ටික පුරා ගත්තට පස්සේ පූර්ණ දානයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා නියම පර්ෆෝමන්ස් ගන්න නම් අනිවාර්යෙන් මෙන්න මේ විදිහට මැෂින් එක දාලා සම්පූර්ණ පොලිෂ් වෙන්න සුද්ධ කරගන්නම ඕනේ. සුද්ධ කරාට පස්සේ තියෙන තත්ත්වය තමයි වෙන්නේ මේක. මේ විදිහට සුද්ධ වුණාට පස්සේ ආයි තෙල් උරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. සෑහෙන කාලයකට ටියුන් අප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්ජෙක්ටර් වල කලින් කිව්වා වගේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ මේකේ. ඒතකොට ඉන්ටේක් එක සම්පූර්ණ කාබන් ටික ක්ලියර් කරලා මැනිෆෝල්ඩ් කටවල් සුද්ධ කරලා මේ විදිහට හයි කරගත්තට පස්සේ ගොඩ කාලයක් යනකම් වාහනේ නියම පර්ෆෝමන්ස් එකට වාහනේ ඔයගලන්ට දුවා ගන්න පුළුවන්.